හම්බ කරනවා ඒව පරිහරණය කරන්න. දැන් සමහර අය ඉන්නවා පින්වතුනි කොච්චර ධාර්මිකව හම්බ කරත් ඒව පරිහරණය කරන්නේ නැහැ. නේ? තමන් ළඟ වස්තුව දේපල තියෙන පරිහරණය කරන්නේ. ඒක හරියට රාක්ෂයෙක් අරක් ගත්ත පොකුණක් වගේ. කොච්චර මල් පිපිලා තිබුණත් කොච්චර සිසිල් පැන් තිබුණත් ඒ පොකුණෙන් ප්‍රයෝජනයක් නැහැ. සමහර අය දෙන්නෙත් නැහැ, කන්නෙත් නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා ආනන්ද වර්ධන කියලා සිටු කෙනෙක්. 80 කෝටියක් ධනෙ තිබ්බා. ඒ සිටුතුමා තමන්ගේ දරුවෝ ටිකට එන්න කියලා කියනවා පුතේ මං අද ඔයාලට එන්න කිව්වේ පොඩි දෙයක් ප්‍රායෝගිකව පෙන්වන්න. රත් හඳුන් කැල්ලක් අරගෙන ගලක ගල ගානවා. ගල ගාලා අර දරුවන්ගෙන් අහනවා දරුවනේ දැන් මගේ අතේ තිබිච්ච රත් හඳුන් කැල්ල අඩු වුණාද වැඩි වුණාද කියලා කිව්වා. මොකද වෙන්නේ? අඩු වුණා කිව්වා. ඒ තාත්තා කියනවා අර දරුවන්ට ඒ නිසා දරුවනේ කිසිම කෙනෙකුට Taman ළඟ තියෙන කිසිම දෙයක් දෙන්න එපා. උදාහරණයකුත් එක්කම පෙන්නවා. දරුවොත් මේක ඉගෙන ගත්තා ඒ විදිහටම. කිසිම කෙනෙකුට මුකුත් දුන්නේ නැහැ. මේ සිටුතුමා මිය ගිහිල්ලා ඒ ගමේම යාචක පවුලක, සැඩොල් පවුලක අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳ ගත්තා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ කීයක් තිබුණද වස්තුව දේපල? 80 කෝටියක් තිබුණා. රත්තරන් පිඟානක කෑම කෑවේ. දැන් අද කාලේ එහෙම අය නැහැනේ නේද? ගොඩක් දුරට අඩුයි. රත්තරන් සෙරප්පු දාලා දෙන. එහෙමයි බුදුහාමුදුරන් කාලේ හිටියා. ඔය යසකුල පුත්‍රයා ගියා කියන්නේ රත්තරන් මිරිවැටි සංගලන් දාගෙන නේ. එහෙම වස්තුව දේපල තිබිච්ච කෙනෙක් දැන් සැඩොල් අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන. කර්මය කොච්චර බලවත්ද කියන්නේ පිටුතුනේ. අර සැඩොල් අම්මා ඉන්න ගමටම කන්න නැතුව. කාගේ කර්මයේද? ආනන්ද වර්ධන සිටුතුමාගේ කර්මය. ගමේ මිනිස්සු බැලුවා වෙනද දන් දෙන අය ඇවිල්ලා කෑම බීම දීලා යනවා. දැන් ඒ මුකුත් නැහැ. දැන් මේක හොයන්න ඕනේ. හොයන්න ඕනේ කියලා හිතාගෙන මිනිස්සු ඒ ගමේ හිටපු මිනිස්සු ටික බෙදුවා කණ්ඩායම් 10 ගානේ. 10 දෙනා ගානේ ගමෙන් අයින් කරා. කොහොම අයින් කරගෙන යද්දි අන්තිමටම අර ගැබ්ගත් කාන්තාව සහිත 10 දෙනා ගමින් අයින් කරා. ඒ අයින් වෙනවත් එක්කම අර ගමට නැවත ආහාර පාන ලැබුණා. ඒ ගමේ හිටපු ප්‍රභූවරු කල්පනා කරා, ඒ යාචක පිරිසගේ වැඩිමල් අය කල්පනා කරා, එහෙනම් මෙතන තියෙන අරුබුදේ අපි මේ 10 දෙනා ඇතුලේ තියෙන්නේ. ඒ 10 දෙනාගෙන් එක්කෙනා ගානේ ගමට ගත්තා. අර ගැබ්ගත් කාන්තාව ගමට එනවත් එක්කම නැවත කන්න බොන්න නැති වුණා. බලන්න සමහර දරුවෝ නිසා අම්මලා මහපහට වැටෙනවා දැකලා නැද්ද? අම්මලා යාචකයෝ කරනවා දැකලා නැද්ද? සමහර විට ඒ දරුවා ලැබෙන්න කලින් ඒ අම්මලා තාත්තලා හොඳට ජීවත් වුණා. ලැබුණාට පස්සේ මහපාරට වැටෙනවනේ. අදත් වෙනවනේ. බස් වලට නැගලා බලන්න කී දෙනෙක් මේ එනවද කියන දරුවෝ වඩාගෙන මේ අසවල් සල්ල කර්මයේ තියෙනවා අසවල් කොට සහාය කරන්න ඕනි කියලා නේ. ඒ අම්මලා යාචකයෝ කරනවා. පින්වතුනි ආනන්ද වර්ධන සිටුතුමා ඒ සැඩොල් අම්මගෙන් කුසින් දාව පිරිමි දරුවෙක් හැටියට ඉපදුණා. ඒ ඉපදෙනකොට තමන්ගේ වර්ගයේ සියලු දෙනා ඒ අම්මත් අතහැරලා. මොකද කන්න බොන්න නැහැ. ගමෙන් අයින් කරා. අවසානයේදී මේ අම්මා අවුරුදු 7ක් විතර වෙනකම් මේ දරුවා දුකසේ බලාගෙන කියනවා පුතේ ඔයා වෙනුවෙන් මට මගේ ඥාති පිරිවර අහිමි වුණා. වෙනදා මිනිස්සු ඇවිල්ලා අපිට දම්පැන් දුන්නා, කෑම බීම දුන්නා. ඒව නැති වෙලා ගියා. මේන් තියනවා පොල් කට්ට අරගෙන යන්න හිඟමනේ කියලා පිටත් කරලා යවු. ගියක් පාසා යනවා ලැබෙන්නේ. දැලි කුණු දවටාගත්ත වස්ත්‍රවලින් යුක්තව මේ කෙනා අවසානයේදී තමන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ 80 කෝටියක් ධනෙ තිබිච්ච මහා සිටු මාලිගාවේ ගේට්ටුවට ඇවිල්ලා තට්ටු කරනවා. බලන්න සසර යන විදිහ. තමන්ම හදපු ගෙදරට එනවා යාචකයෙක් විදිහට.
ගෙදර ඉන්නේ කවුද? දරුවෝ. දරුවෝ ඇවිල්ලා ගේට්ටුව ඇරලා බලද්දි හිඟන ළමෙක් මතක් වුණා තාත්තා කියපු කතාව. තාත්තා මොකද්ද කියලා දෙවනු. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්න එපා. Taman ළඟ තියෙන ඒවා නැති වෙලා යනවා. ගේට්ටුව වැහුවා. ගේට්ටුව මුල අඬ අඬා ඉද්දි ඔතනින් බුදුරජාණන් වහන්සේත් ආනන්ද හාමුදුරුවොත් වඩිනවා. මේ සසර දැකලා භාග්‍යවතුන් වහන්සේගේ මුව මඩලට සිනහාවක් නැගුණා. ඒ කියන්නේ අර අසරණකම නෙවෙයි මේ සසරේ හැටි. බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ hina වෙන්න hina පහල කරන්න මොකද්ද කාරණාව? බලන්න ඔය ඉන්න ළමයා දිහා ආනන්ද කවුද කියලා දන්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මන් දන්නේ ඔය වෙන කවුරුවත් නෙවෙයි මේ සිටු මාලිගාවේ 80 කෝටියකට ධනෙ තිබිච්ච හිමිකම් කියපු ආනන්ද වර්ධන සිටුතුමා. ඉන්න කාලේ බත් කෑවේ රත්තරන් පිඟාරක. දෙපා වලට දැම්මේ රත්තරන් මිරිවැටි සංගලා. අද මේ මුකුත් නෑ පොල් කට්ටක් අරගෙන ගියක් පාසා හිඟමනේ යනවා ඒක. ඒ නිසා පින්වතුනි වස්තුව දීපල කියන දේවල් බොහොම తాවකාලිකයි. එක සුලිසුණකකට මගේ කියපු හැම දෙයක්ම නැති කරන්න පුළුවන්. එක ගම් වතුරකට මගේ කියපු ගෙවල් දොරවල් නැති වෙන්න පුළුවන්. එක සුනාමි රැළකට පුළුවන් මගේ කියන හැම දෙයක්ම නැති කරලා දාන්න. ඒ විතරද? මේ ඇහැට යන්තම් පේන මధుරයකට පුළුවන් මගේ කියන මගේ ජීවිතයත් නැති කරලා දාන්න. ඒ නිසා ජීවිතය කියන්නේ බොහොම తాවකාලික තැනක්. අපි මේ හැමෝම ගත කරන්නේ අම්බලමක. මනුස්ස ජීවිතය කියන්නේ අම්බලමක්. ඒ අම්බලමේ ඉන්න පුළුවන් ඉර උදා වෙනකම් විතරයි. ඉර උදා වෙච්ච ගමන් මොකද වෙන්නේ? අම්බලමෙන් එළියට යන්න වෙනවා. දැන් ඔබ ওই අම්බලමට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? මම නම් අවුරුදු 30ක් වෙනවා දැන් අම්බලමට ඇවිල්ලා. අද කාලේ වැඩිම වුණොත් ඔය අම්බලමේ ඉන්න ලැබෙන්නේ අවුරුදු 60 70ක් විතරයි. අවුරුදු 50ක් කියමුකෝ 30 අයත් ඇති මෙතනනේ. 30 කෙනෙකුට අවුරුදු 50ක් තව ඉන්න ලැබුණයි කියන්නේ. අවුරුදු 50කින් අනිවාර්යෙන් යන්න වෙනවා උතන. දැන් 50 ඉන්න කෙනෙක් 60 ඉන්න අය 70 ඉන්න අය බය වෙන්න එපා. අපි හැමෝටම මේ ගමන නිමා කරන්න වෙනවානේ. අපි හැමෝම එක හැන්දෑවක ආකාශයට නැගෙන දුමකින් මේ කතාව ඉවර කරනවා. අපේ කතාව මේ අහසට නැගෙන දුමක් වෙලා ඉවර වෙනවා. එතෙන්ට තමයි මේ යන්නේ. ඉතින් මේ ඉන්න කාල සීමාව තුළ තමන් ධාර්මිකව මිල මුදල් හම්බ කරගෙන තමන්ගේ සසර ගමන සුවපත් කරගන්න පුළුවන්. යහපත් දේවල් වල යෙදෙන්න. මේ දහම තරම් අපිට නිවෙන්න ලැබිච්ච දෙයක් තවත් ඇත්තේ නැහැ මේ ලෝකේ.